හැමෝටම එකම විදිහේ බජට් එකකින් වෙඩින් එකක් ප්ලෑන් කරන්න බෑ. අපි ඉන්නේ ආසියාතික රටක. බජට් එක සැරින් සැරේට වෙනස් වෙනවා. බඩු මුට්ටු වල ගණන් ඉහළ යනවා. මං සාමාන්‍යයෙන් බ්‍රයිඩල් ඩ්‍රෙස් කෙනෙක් හැටියට මම තනි තීරණ ගන්න නැහැ. මොකද බ්‍රයිඩ් කෙනෙක් කියන්නේ එදා සතුටින් ඉන්න ඕනේ කෙනෙක්. මනාලයාගේ ඇඳුම් නිර්මාණයකට ගොඩක් අය සැලකිලිමත් නැහැ. ඒ ගැන ගොඩක් හිතන්නේ නැති එකක් අපි දකිනවා. දැන් අලුත් ට්‍රෙන්ඩ් එකක් යනවා. තීම් කලර්ස්, white, silver ඒ වගේ normal colors වලින් ගිහිල්ලා flowers, pastel colors වලින් ඒගොල්ලෝ පාවිච්චි කරන්න කැමති වෙනවා. आँखों की है ये ख्वाहिशें के चेहरे से तेरी ना हटे नींदों में मेरी बस तेरे ख्वाबों ने ली है करवटें. අයිබෝන් මේ මගේ නම පැතුම් ගුණවර්ධන. ඉතින් මං ගැන පොඩ්ඩක් කතා කරුත් එහෙම අද සියත ටීවී යුවතිපති වැඩසටහන වෙනුවෙන් මම සම්බන්ධ වුණේ වෙඩින් ශේෂ්ත්‍රය ඇතුලේ තියෙන මේ විවාහ සැලසුම් කරන ශිල්පය පිළිබඳව කතා කරන්න. වෙඩින් ප්ලෑනර් කෙනෙක් කියන්නේ කවුද කියන දේ පිළිබඳව කතා බහ කරන්න. මම වෙඩින් ප්ලෑනර් කෙනෙක් අතම කතා කරුත් එහෙම. ඉතින් ලොකු අවධානයක් යොමු කරන්න ඕන කාරණාවක් තමයි මේ වෙඩින් ප්ලෑනින් කියලා කියන්නේ. ඉතින් මගේ ආරම්භය ගැන කතා කරුත් එහෙම මම ගොඩක් මගේ සැලසුම් කරන මේ ශේෂත්‍රය ගැන ඉගෙන ගන්න මම හිතන්නේ ඩිප්ලෝමා සහ උපාධි කියන කාරණා තුලින් ඉවෙන්ට් මැනේජ්මන්ට් කියන කාරණාව ඉගෙන ගත්තා. ඒ ඉගෙන ගැනීමෙන් අනතුරුව තමයි මේ ශේෂත්‍රයට මම පිවිසෙන්නේ සහ අත්දැකීම් රාශියක් ලබා ගන්න ගොඩක් තැන්වල සහායක කෙනෙකු විදිහට කටයුතු කරලා තියෙනවා. ඉතින් අවසානයේදී පැතුම් ගුණවර්ධන වෙඩින්ස් කියන මගේම ව්‍යාපාරයෙන් මම මේ ශේෂත්‍රයට එනවා. විවාහ සැලසුම් කරන ශිල්පියෙක් වෙඩින් ප්ලෑනර් කෙනෙක් විදිහට. ඉතින් ඒ විදිහට තමයි මගේ ගමන ආරම්භ වෙන්නේ. ඉතින් අද වෙනකොට මම හිතන්නේ මේ ශේෂ්ත්‍රය ගොඩක් දුර ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඒකත් එක්ක මම කතා කරන්න කැමති මම හිතන්නේ විවාහයක් බලාපොරොත්තුෙන් ඉන්න ගොඩක් කපල්ස් ඉන්නවා. ඉතින් මනාල යුවල ඉන්නවා. ඉතින් මෙයාලා කොහොමද වෙඩින් ප්ලෑනර් කෙනෙක්ව තෝරගන්නේ? සහ වෙඩින් ප්ලෑනර් කෙනෙක් ඇයි විවාහයට අවශ්‍ය වෙන්නේ? වෙඩින් ප්ලෑනර් කෙනෙක්ගේ කාර්යය මොකක්ද කියන දේ පිළිබඳව මම මුලින් කතා කරන්න ඕනේ. ඉතින් මම හිතන්නේ වෙඩින් එකක් ප්ලෑන් කරනවා කියලා කියන්නේ ගොඩක් ලොකු ආතතියක් තියෙන වැඩක්. ගොඩක් ලොකු ස්ට්‍රෙස් එකක් තියෙන වැඩක් වෙඩින් එකක් ප්ලෑන් කරනවා කියලා කියන්නේ. ඉතින් මේ කාරණාවේදී A to Z කියන මේ කාරණාව ගත්තොත් එහෙම ගොඩක් දේවල් තියෙනවා ප්ලෑන් කරන්න. හැමදේම හරි නීට් එකට බලන්න ඕන දේවල් තියෙනවා. ඉතින් සමහරක් වෙලාවට මනාලි වලක් කියලා කියන්නේ යම්කිසි ව්‍යාපාරයක් කරන කට්ටියක් වෙන්න පුළුවන්, ජොබ් එකක් කරන කට්ටිය වෙන්න පුළුවන්, රැකියාවල නියත වෙන කට්ටිය වෙන්න පුළුවන්. ඉතින් මේ කාරණා අතරතුර තමයි ওই විවාහයත් ගොඩක් කට්ටිය ප්ලෑන් කරන්නේ. ඉතින් මේ අතරේදී ගොඩක් කට්ටියට ගොඩක් දේවල් මිස් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ওই මනාලි වලට තමන්ගේ ව්‍යාපාර කටයුතුත් එක්ක, රැකියා කටයුතුත් එක්ක තමන්ට අවශ්‍ය කරන ඉෆෙක්ට් එක ගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ නිසා තමයි ගොඩක් කට්ටිය විවාහ සැලසුම් කරන ශිල්පියෙක් වෙඩින් ප්ලෑනර් කෙනෙක්ට යොමු වෙන්නේ. මගේ නම ඉනෝකා විජේතුංග. මං අද යුවතිපති වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉස්සරහට මැරි කරන්න ඉන්න අපේ යුවතියන්ගේ මංගල දිනේ ලස්සන මනාලියෙක් වෙන්නේ කොහොමද කියලා ඒගොල්ලන්ව පොඩ්ඩක් දැනුවත් කරන්න. බ්‍රයිඩ් කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක් ගොඩක් සෑහෙන කාලෙක ඉඳලා ඒගොල්ලන් ඒ බ්‍රයිඩල් එකට සූදානම් වෙනවා.
ඉතින් අද ගොඩක් ඉන්න බ්‍රයිඩ්ස්ලා අපි ගාවට එනකොට ඒගොල්ලන් ගොඩක් ප්‍රිපෙයාර් වෙලා එන්නේ. මොකද අද සෝෂල් මීඩියා ගොඩාක් ස්ට්‍රෝං. ඉතින් ඒගොල්ලන් ඒ සෝෂල් මීඩියා තුලින් ගොඩාක් රිසර්චස් කරලා ඒගොල්ලන් මොන කෙනාටද කියලා ඒගොල්ලන් අඳගන්නේ මොන බියුටිෂන් ගාවටද යන්නේ. එයාලා අඳින්නේ මොකද්ද? එතකොට බොකේ එකේ හිටන් ඒගොල්ලන් එදාට කරන්න කැමති මේකප් එකේ හිටන් ඒගොල්ලන් ගොඩාක් ප්ලෑන් කරලා ඒවා ගැන සර්ච් කරලා රිසර්ච් කරලා පික්චර්ස් එකතු කරගෙන ඒ ඔක්කොම කරගෙන තමයි ඒගොල්ලන් අපි ගාවට එන්නේ. ඉතින් ඒ ආවම ඒගොල්ලන්ගේ අයිඩියාස් අපිත් එක්ක ෂෙයා කරනවා. මාත් එක්ක ෂෙයා කරනවා. ඉතින් එතකොට මමත් එයාට මගේ එක්ස්පීරියන්ස් එකෙන් එයාගේ මංගල දිනේ කොච්චර ලස්සන කරගන්න පුළුවන්ද කියන එක මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක මම මගේ අයිඩියාස් එයාට ෂෙයා කරනවා. එතකොට අපි දෙන්නගේ අයිඩියාස් මැච් කරලා මොකද මං සාමාන්‍යයෙන් බ්‍රයිඩල් ඩ්‍රෙස් කෙනෙක් හැටියට මම තනි තීරණ ගන්න නැහැ. මොකද බ්‍රයිඩ් කෙනෙක් කියන්නේ එදා සතුටින් ඉන්න ඕන කෙනෙක්. ඉතින් එයාගේ දවස එයාගේ දවස. ඉතින් මං එයාට ගොඩක් එයාගේ පැත්තට චාන්සස් දෙන්න ඕන. එයා කැමති දේ මං කරන්න ඕන. එතනදී එයාගේ ඒ කැමැත්තේ වැරදක් මං දකිනවා නම් ඒ වැරද්ද මං පෙන්වලා දෙනවා. මොකද මගේ through experience එකෙන් මං කියනවා මේක මෙහෙම වෙන්න ඕන මේක මෙහෙම වෙන්න ඕන. එතකොට ඒ අපි දෙන්නගේ ideas අපි දෙන්න share කරලා ඒ ideas match කරලා එක තැනකට ඇවිල්ලා තමයි අපි අන්තිමට තීරණය කරන්නේ හරි මේක තමයි look එක මේ විදිහට තමයි අපි මේ bride ව අඳන්න ඕනේ කියන එක අපි තීරණය කරන්නේ. මගේ නම සඳරේකා ජයසූරිය. මම අද යෝධිපති වැඩසටහනින් කතා කරන්න යන්නේ විශේෂයෙන් මනමාලය සම්බන්ධව. මනාල යුවලා කිව්වම අපි නිතරම අවධානය යොමු කරන්නේ මනාලියට විතරයිනේ. ඉතින් අපි අද කතා කරන්නේ මනාලය ගැන. මොකද මම නියෝජනය කරන්නේ මනාලයගේ ෆුල් සූට් සම්බන්ධව. ඉතින් මගේ ආයතනයේ නම රංජිත් කස්ටම් ටේලර්ස්. අපි වසර 30ක් පුරා මේ ආයතනය පවත්වාගෙන යනවා. විවාහ මංගල රාශියක් කරලා තියෙනවා. ඉතින් මනාලයගේ ස්වරූපය අනුව මෙෂර්මන්ට් වලට නිම කරලා දෙන එක තමයි අපේ කාර්යය වෙන්නේ. දක්ෂ නිර්මාණකරුවන් අපි සමග කටයුතු කරනවා. ඇත්තටම විවාහ මංගලයක් ගැන කතා කරොත් මනාලයාගේ මංගල ඇඳුම ඉතා විශේෂයි. ඉතින් ඔහුගේ පෙනුමට ඔහුගේ උසට සරිලන විදියට රෙඩිමේඩ් ගන්නවට වඩා මෙෂර් කරලා ගන්නකොට ඒක ඉතින් ඔහුගේ හැඩයටම අපිට නිර්මාණය කරන්න පුළුවන්. ගොඩාක් මනාලයෝ ඔවුන්ගේ කැමැත්ත ඉතාම තියෙන්නේ මේ මෙෂර්මන්ට්ස් වලට මේ නිර්මාණය කරන එක ගැන. ඉතින් ගොඩක් වෙලාවට අපි බලන්නේ මනාලියගේ උස සහ මනාලයාගේ උස බලනවා. ඔවුන්ගේ පෙනුම සහ කලයක බලනවා. එතකොට ඒ දෙන්නට ගැළපෙන කලයකටම අපිට නිර්මාණය කරන්න පුළුවන්. මනාලියගේ සාරියට ගැළපෙන විදියට මනාලයාගේ ඇඳුම නිර්මාණය කරන්න අපි වග බලා ගන්නවා. ඒ වගේම තමයි ඔවුන්ගේ ෆන්ක්ෂන් කීපයක් තියෙනවා. සමහරක් වෙලාවට ෆස්ට් ඩේ ෆුල් සූට් එක අඳින්න පුළුවන්. ඊට පස්සේ සෙකන්ඩ් ඩේ එකට වෙනත් ඉන්දියන් විදියට අඳින්න නිර්මාණය කරන්න කියනවා. ඉතින් ඒ වගේ අපි ඔවුන්ගේ ෆන්ක්ෂන් එක අනුව ඔවුන්ට ගැළපෙන ආකාරයට නිර්මාණය කරන්න බැඳිලා ඉන්නවා. ආදරයෙන් විතරයි ඒ කියලා දුන්නේ ඔබම තමයි මා දන්නේ. ආදරයෙන් විතරයි ඒ කියලා දුන්නේ ඔබම තමයි. ඔබ නැතිවම කොහොමද මා ඉන්නේ? ඔබ නැතිවම කොහොමද මා ඉන්නේ? අද සැනසුම ඇත්තේ ඔබ ළඟමයි. ඔබ වෙනුවෙන් මා ඉපදෙන්නම්. ඔබ වෙනුවෙන් මා මියදෙන්නම්. මගේ නම නිරූෂා ජයසිංහ. රන්රෝ කිඩ්ස් ආයතනයේ නිර්මාතෘවරිය.
ළඟදී විවාහපත් වීමට බලාපොරොත්තු වෙන යුවතිපතීන්ට ඔබගේ විවාහ මංගල උත්සවය සඳහා අවශ්‍ය කරන විවාහ කේක් ආකෘති, ඒ වගේම වෙඩින් කේක් පීසස්, ඒ වගේ දේවල් ගැන ඕගලන්ට කරුණු කිහිපයක් කියලා දෙන්න තමයි මම දැන් ලෑස්ති වෙන්නේ. අපි යුවතිපති වැඩසටහනේ මුලින්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉදිරියේදී විවාහපත් වීමට බලාපොරොත්තු වෙන නව යුවලකට තමන්ගේ විවාහ උත්සවය සඳහා ලස්සන තමන්ගේ හිතේ තියෙන විවාහ කේක් ආකෘතිය කොහොමද සදාගන්නේ කියලා. ඒකෙදි ගොඩක් වෙලාවට ඒගොල්ලෝ ඇවිල්ලා අපිත් එක්ක කතා කරද්දී අපේ තියෙන අත්දැකීම් සහ ඒගොල්ලන්ගේ හිතේ තියෙන නිර්මාණය ඒකට අපි අපේ දැනුමත් යොදවලා ඒගොල්ලන්ගේ කැමති ඒ ආකෘතිය හදන්න අවශ්‍ය කරන වටපිටාව සකස් කරගන්න පුළුවන්. මුලින්ම අපි එහෙම ආකෘතියක් විවාහ කේක් ආකෘතියක් හැදීමේදී පළමුව බලන්න ඕනේ හොටෙල් එකේ හෝල් එක විශාලත්වයෙන් සහ උසින් වැඩිද යන්න තමයි චුට්ටක් අපි ගැන කල්පනා කරලා බලන්න ඕනේ. හේතුව විශාලත්වයෙන් වැඩි සහ උසින් වැඩි හෝල් එකක ඕගොල්ලෝ විවාහ උත්සවය ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඒකෙදි ගොඩක්ම අපි උපදෙස් දෙන්නේ ටිකක් උසින් වැඩි ස්ට්‍රක්චර්ස් වලට යන්න කියලා. හේතුව උසින් වැඩි ස්ට්‍රක්චර් එකකට ගියාම අර ඒකේ හෝල් එකේ තියෙන උසින් වැඩි නිසා එතන අර තියෙන හිස් බව නැති වෙලා එතන පිරිච්ච බවක් ඇති වෙනවා කේක් ආකෘතිය හොඳින් උසින් වැඩි වුණාම. ඒ වගේම උසින් අඩු ස්ට්‍රක්චර්ස් වලට යන්න පුළුවන් එම හෝල් එක විශාලත්වයෙන් කුඩා සහ උසින් අඩු ඒවට අපිට උසින් අඩු කේක් ස්ට්‍රක්චර්ස් යොදා ගන්න පුළුවන්. බුද්ධ යන්න බෑ කියනවා. දැන් අසං කරලා ඉවරයි. කොහොම හරි දාගන්න. හැමතැන ඔබ සිහි වූ චාරිකා තවටුණු පෙරුව මගේ නුපුරා මෙහිනේ පාවියාවියානේ මාහිහාලේ මාමතේ හැන්නේවේ මහා මතකේ පාවිමා සිහිනේ මා සිහි रंग चुकी हूँ बस तेरी बन चुकी हूँ मेरा मुझ में कुछ नहीं सब तेरा मैं तो तेरे ढंग में ढल चुकी हूँ बस तेरी बन चुकी हूँ मेरा मुझ में कुछ नहीं सब तेरा सब तेरा වෙඩින් ප්ලෑන කෙනෙක් තෝර ගන්නවා නම් මනාලි ඉවලක් අනිවාර්යයෙන්ම විශ්වාස කරන්න ඕන දෙයක් තමයි ගොඩක් වෙඩින් ප්ලෑනර්ස් ලංකාවේ ඉන්නවා. අති දක්ෂ වෙඩින් ප්ලෑනර්ස් ලංකාවේ ඉන්නවා. ඉතින් ඒ අතරින් ඔබට ඔබේ විවාහයට තෝරගන්න වෙඩින් ප්ලෑන් ඔබ කොහොමද තෝරගන්න කියන දේ පිළිබඳව කල්පනා කරොත් එහෙම මුලින්ම කරන්න ඕනේ ඔබ දකින ඔබ යොමු වෙන්න කැමති විවාහ සැලසුම් කරන ශිල්පියා පිළිබඳව අපි දකිනවා Google හරහා වෙන්න පුළුවන් නොයෙකුත් සෝෂල් මීඩියා සමාජ මාධ්‍ය ඔස්සේ රිවියස් දකින්න පුළුවන්. එයා පිළිබඳව තියෙන දේවල් දකින්න පුළුවන් හැකියාව තියෙනවා. එයා කොච්චර ප්‍රමාණයක වැඩ කරලා තියෙනවද, මොන වගේ අත්දැකීමක් එක්කද මේ ශාස්ත්‍රය තුළ ඉන්නේ, මොන වගේ දේවල් එයා කරලා තියෙනවද මේ විවාහ සැලසුම් කරන ශිල්පිය වෙනුවෙන් කියන දේ දකින්න තියෙනවා. ඉතින් ඔබ විවාහ සැලසුම් කරන ශිල්පියෙක් තෝරගන්නවා නම් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ ඔහු පිළිබඳව මුලින් අධ්‍යයනයක් කරන්න. ඔහු මොන වගේ විවාහද කරලා තියෙන්නේ, මොන වගේ විදිහට ඔහුගේ වැඩ ලස්සනට පිළිවෙලට වෙන දෙයක්ද කියන දේ පිළිබඳව තමයි කපල් එකක් මුලින්ම තීරණය කරන්න ඕනේ විවාහ සැලසුම් කරන ශිල්පියෙක් තමන්ගේ වෙඩින් එකට තෝරගන්නකොට. ඉන්පසුව තීරණය කරන්න ඕනේ ඔහුව මේ වාගේ වැඩේට තෝරගන්නවද නැද්ද කියන එක මුලින්ම බලන්න ඕනේ. ඔහු කරලා තියෙන වැඩ ප්‍රමාණය කොච්චරද, ඔහු කොච්චර හොඳට වැඩ කරලා තියෙනවද, කොච්චර නීට්ද වැඩේ, සහ ඔහුට ඔහුගේ අනෙකුත් සේවාදායකින් මොන වගේ දේවල්ද පවසලා තියෙන්නේ ඔහුගේ වැඩ පිළිබඳව කියන දේ මුලින් බැලුවට පස්සේ විවාහ සැලසුම් කරන ශිල්පියාව තෝරාගත යුත්තේ.
දැන් ගොඩක් ට්‍රෙන්ඩ් එක වෙලා තියෙන්නේ ගොඩක් බ්‍රයිඩ්ස් ඉන්නලන්නේ ඉන්දියන් බ්‍රයිඩ් කෙනෙක් විදියට ඒගොල්ලන් හැඩගැන්වෙන්න. ඉතින් ඉන්දියන් බ්‍රයිඩ් කෙනෙක් කියලා කියන්නේ අපි දන්නවා සාරි එකක් අඳින්නේ. ඉතින් අපේ අද වෙළඳපොලේ ගොඩාක් ලස්සන සාරීස් තියෙනවා. ඒ සාරි කලෙක්ෂන් එක පුදුමාකාර විදියට ලස්සනයි. ඉතින් ගොඩක් අය එන්නේ ඉල්ලගෙන ඉන්දියන් බ්‍රයිඩ් එකක් තමයි ඉල්ලගෙන එන්නේ. ඉතින් එතකොට බ්‍රයිඩ්ගේ කොහොමද එයාගේ ෆිගර් එක කොහොමද එයාගේ ස්කින් එක කොහොමද ඒ ඔක්කොම බලලා එතකොට මගේත් අයිඩියාස් මම එයාට දෙනවා. හරි මේ සාරි එකේදී අපි මේ වගේ සාරි එකක් තෝරගමු. විශේෂයෙන් මම මෙතනදී කියන්න ඕන ඒ බ්‍රයිඩල් සාරි එක ගන්න එකට මම ගොඩක් ඉන්වෝල්ව් වෙනවා. කියන්නේ මම ගිහිල්ලා තමයි ඒ සාරි එක තෝරන්නේ. මොකද බ්‍රයිඩ් කෙනෙක් කියන්න පුළුවන් මම සාරි බැලුවා මේ සාරි එකට මම කැමතියි කියලා. නමුත් බ්‍රයිඩල් ඩ්‍රෙස් හැටියට ඒ බ්‍රයිඩ්ව දැක්කම මගේ ඔළුවේ පික්චර් එකක් ඇඳෙනවා මේ බ්‍රයිඩ් මේ විදිහට තමයි එයාගේ වෙඩින් එක දවසේදී සැරසෙන්න ඕනේ කියන එක. ඒ පික්චර් එකත් එක්ක තමයි මං එයාගේ සාරි එක තෝරන්නේ. එතකොට මං එයාගේ ජුවලරි තෝරන්නේ. ඒත් එක්කම එයාගේ බොකේ එක තෝරන්නේ. ඉතින් ඒ හින්දා මං ගොඩක් සාරි shopping බ්‍රයිඩ් එක යනවා ගිහිල්ලා දැන් බ්‍රයිඩ් හිතන්න පුළුවන් එයාට තනියෙන් ගන්න පුළුවන් සාරි එක කියලා. නමුත් එහෙම නෙමෙයි මං ගිහිල්ලා සාරි එකක් එයාට දැම්මට පස්සේ එතකොට එයාට තේරෙනවා වෙනස එයා ගන්න ගිය සාරි එකද ලස්සන මං තෝරලා දෙන සාරි එකද කියන එක. මොකද සාරි කියන දේ අපි ඇඟට දාලා තමයි බලන්න ඕනේ. ඒක අපේ ස්කින් එකට අපේ බොඩි අපේ ෆිගර් එකට ගැලපෙනවද නැද්ද කියන එක. ඉතින් එතනදී මං ගොඩාක් උදව් කරනවා බ්‍රයිඩ්ට. And the morning speaks to these open dreams, and we're right where we belong. I'll go anywhere with you in the sunlight or underneath the moon. All we have is enough. Take my hand, darling, we were born to run. අපි මුලින්ම කතා කරොත් පුල් සූට් එක ගැන. පුල් සූට් එක ගොඩක් වෙලාවට මේ උසින් අඩු මනාලියන් තෝරා ගන්න වෙලාවල් තියෙනවා. මොකද ඔහු විශ්වාස කරනවා මේ නැෂනල් එක ඇඳොත් ඔහුගේ උස ප්‍රමාණය අඩුවෙන් පෙනෙන්න පුළුවන් කියලා. ඒකත් ගොඩාක් අපි සැලකිලිමත් වෙන දෙයක්. මොකද මනාලියගේ උස සහ මනාලයාගේ උස අනුව තමයි අපේ ඇඳුම නිර්මාණය කරන්න ඕනේ. ඉතින් මනාලයා යුවලම උසින් අඩු අය වුණොත් පොඩ්ඩක් ආර්ය සිංහල සහ කැන්ඩියන් එකේදී ගොඩක් උස අඩු බව පේන්න පුළුවන්. ඒ නිසා අපි මුලින්ම තෝරගන්නේ ඔහුගේ දේහ ලක්ෂණයට අනුව තමයි සහ පැහැයට අනුව තමයි අපි ගොඩාක් වෙලාවට පුල් සූට් එක නිර්මාණය කරන්න තෝරගන්නේ. ඒ වගේම ගොඩක් වෙලාවට මනාලිය සමහර කියන්නේ ඒගොල්ලන්ගේ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එකකින් යෝජනා කරනවා අඳින්න කියලා යාට මේ ආර්ය සිංහල කිට් එක. නමුත් ඉතින් ඒක ඔහුට නොගැලපෙන්නත් පුළුවන්. ඉතින් අපි ඒක ඒගොල්ලොත් එක හොඳින් කතා කරලා අපි එයාගේ ලස්සනම දේ නිර්මාණය කරලා දෙන්න උත්සාහ කරනවා. අපි පුල් සූට් එක ගත්තොත් පුල් සූට් වල වර්ග කීපයක්ම තියෙනවා. ඉතින් ඒක මනාලය සහ දෙවනි මනමාලයන් මල් කුමාරයන් යන ඔය හැම දෙනාටම අපි නිර්මාණය කරන්නේ එකම එක රාමුවක ඉඳගෙන. මොකද අපි දෙවන මනමාලියන්ගේ කලයකට සහ මල් කුමරියන්ගේ කලර්ස් වලට දෙවන මනමාලයාගේ ඇඳුම නිර්මාණය කරන්නට ඕනේ. එතකොට ඒ ගොඩක් වෙලාවට මනාලයාගේ කලයකත් එක්කත් ඒක අපි ගොඩාක් කල්පනාකාරීව තමයි කරන්නේ. මොකද අපි ෆොටෝග්‍රැෆර්ලා අපි දකිනවා ගොඩක් වෙලාවට ඒ කලර්ස් ගැන ඒගොල්ලෝ ප්‍රසාදයක් පළ කරන්නේ නැහැ සමහර කලර්ස් වලට. ඉතින් ඒවත් අපි මනාලයට මේ කියලා දෙනවා මේ කලර්ස් වලට යන්න. අපි කරපු දේවල් වල අපි දකිද්දී ඉතින් ඉතා සතුටුදායක විදිහට ඒව කරනවා. ඒ වගේම තමයි මනාලයාගේ ෆුල් සූට් එකේ වෙස්ට් කෝට් එක ටයි එක ෂර්ට් එක ඒ හැම දෙයක්ම ඔහුට ගැළපෙන විදිහට තමයි නිර්මාණය කරන්නේ. Caught up in the way we were, I feel your hands getting close to mine. Don't say the words that I love to hear, the beat goes on and I close my eyes. Always young, didn't know about love, you were wild, couldn't get enough. Let's leave things the way they were, you stay with me like a lullaby. Ey, sé que te gustó a ti todavía por mucho que digas. Además puedo ver en tus ojos que no solo quieres quedar como amigos. Tienes mi corazón, eres mi obsesión.
සමහරක් අය කැමති ඒගොල්ලෝ කැමති ස්ට්‍රක්චර් එක අපි ඒගොල්ලන්ට හදලා දෙනවනම්. එතකොට එහිදී සමහර වෙලාවට දැන් ගොඩක් AI තාක්ෂණය භාවිතා කරගෙන ස්ට්‍රක්චර්ස් නිර්මාණය කරලා අපිට ඒවා ගෙනත් දෙනවා කරන්න කියලා. ඒවදී පොඩි ප්‍රායෝගික ගැටලු මතුවෙනවා. ඒවා අපි ප්‍රායෝගිකව කරන්න ගත්තහම ඉතින් ඒ දේවල් ඒගොල්ලන්ට දැනුවත් කරලා අපේ තියෙන අවුරුදු 10ක පළපුරුද්දත් සමග ඒගොල්ලන්ට අපි කියනවා මෙන්න මේ විදිහට පොඩි වෙනස්කම් කරලා අපිට මේ ස්ට්‍රක්චර් එක කරන්න පුළුවන් කියලා. සමහරක් වෙලාවට ස්ට්‍රක්චර් එක උසින් වැඩි කරගන්න ඒගොල්ලන් යුවතිපතින්ට කැමැත්තක් තියෙනවා නම් අපිට ඒකට ස්ටෑන්ඩ්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඒ ස්ටෑන්ඩ් එක අපිට කේක් එකේ යට තට්ටුවට එහෙම නැත්නම් මැදින් ඒ වගේ පාවිච්චි කරලා කේක් එකේ උසින් වැඩි කේක් එකක් නිර්මාණය කර ගැනීමේ හැකියාව තියෙනවා. සමහර අය කැමති මේ කේක් ස්ට්‍රක්චර් එකට මම කැමතියි. නමුත් මේකේ තව තියෙන සැරසිලි ගතිය ලස්සන ගතිය තව ටිකක් වැඩි කරන්න පුළුවන්ද කියලා අහනවා. ඉතින් ඒ වගේ අයට දෙන්න තියෙන පිළිතුර තමයි අපිට දැන් ගොඩාක් භාවිතා වෙනවා වේෆර් පේපර්ස්, එතකොට ක්‍රිස්ටල්ස්, පර්ල්ස් වගේ ඒවා. ඉතින් අපිට ඒ වගේ පාවිච්චි කරලා තව ලස්සන ලයිට්ස්, ක්‍රිස්ටල් ස්ටෑන්ඩ්ස් එහෙම පාවිච්චි කරලා ඒකේ කේක් ආකෘතිය අලංකාරත්වය තව තවත් වැඩි කරගන්න පුළුවන්. मेरा नाम इश्क तेरा नाम इश्क मेरा नाम इश्क तेरा नाम इश्क मेरा नाम तेरा नाम मेरा नाम इश्क ये लाल इश्क ये मलाल इश्क ये है इश्क ये मैं इश्क ये लाल इश्क ये मलाल इश्क ये है इश्क ये වෙනුවෙන් තෝරගන්න වෙඩින් ප්ලෑන එක්ක පළවෙනියටම ඔබ කතා කළ යුත්තේ ඔබගේ කැමැත්ත. ඔබ විවාහය වෙනුවෙන් ඔබගේ විවාහ දිනය වෙනුවෙන් ඔබ මවාගෙන ඉන්න සිහිනය මුලින් විවාහ සැලසුම් කරන ශිල්පියත් එක්ක කතා කරන්න. අපි පළවෙනි මීටින් එකක් විදිහට අපි ඒක යොමු වෙන්නේ අන්න ඒ දේ පිළිබඳව කතා කරන්න. ඔබගේ ඩ්‍රීම් එක බ්‍රයිඩ් කෙනෙක්ට සාමාන්‍යයෙන් මනාලයට වඩා තියෙනවා ලොකු ඩ්‍රීම් එකක් එයාගේ වෙඩින් එක වෙනුවෙන්. යා ප්ලෑන් කරන් හිටපු දෙයක් වෙනුවෙන් යා ලස්සන මනාලියක් වෙන්න මොන වගේ විදිහටද ප්ලෑන් කරන්න ඉන්නේ කියන දේ පිළිබඳව යාට ලොකු අයිඩියා එකක් තියෙනවා. ඉතින් අන්න ඒ නිසා වෙඩින් ප්ලෑනත් එක්ක මුලින්ම ෂෙයා කරගන්න ඕනේ අන්න ඒ කාරණා. මොකද මට මේ විදිහේ බ්‍රයිඩ් කෙනෙක් වෙන්න ඕනේ, මට මේ විදිහේ වෙඩින් එකක් තමයි අවසානයේට නිර්මාණය වෙන්න ඕනේ, මට මේ විදිහේ ඩෙකොරේෂන් එකක් ඕනේ, මට මේ විදිහේ ඇඳුමක් ඕනේ, මට මේ විදිහේ ගොයින එකක් චේන්ජ් වෙන්න ඕනේ. මේ වගේ ගොඩක් කාරණා වෙඩින් එක ඇතුළේ තියෙනවා. ඉතින් ඔන්න ඔය ඩ්‍රීම් එක මුලින්ම වෙඩින් ප්ලෑනත් එක්ක කතා කරන්න. ඉන් අනතුරුව එන්න ඕන තැන තමයි බජට් එක කියන කාරණාව. හැමෝටම එකම විදිහේ බජට් එකකින් වෙඩින් එකක් ප්ලෑන් කරන්න බෑ. අපි ඉන්නේ ආසියාතික රටක. සාමාන්‍යයෙන් කාලෙන් කාලෙට මේ රට ඇතුලේ තියෙන සමහරක් ප්‍රශ්න නිසා බජට් එක කියන එක ඇතුලේ අපිට හිර වෙලා වෙඩින් එකක් නිර්මාණය කරන්න බෑ. බජට් එක සැරින් සැරේට වෙනස් වෙනවා, බඩු මුට්ටු වල ගණන් ඉහළ යනවා. එතකොට සමහරක් ශේෂ්ත්‍රවල තියෙන ඒ හැම පැත්තක්ම මුදලින් ඉහළ යන්න පුළුවන්. එහෙම නැත්නම් මුදලින් අඩු වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ නිසා මෙන්න මේ නියතයි කියන බජට් එකක් ඇතුළේට හිර වෙලා අපිට එකක් ප්ලෑන් කරන්න බෑ කවදාවත් කිසිම වෙඩින් එකක්. කවුරු හරි කියනවා නම් මම බජට් ප්ලෑන් එකක් හැදුවා, මම මේ නියත වශයෙන්ම මේ ප්ලෑන් එක කරනවා වෙඩින් එක ඉවර කරා කියලා. එහෙම කෙනෙක් අද ලංකාවේවත් ලෝකෙවත් හොයාගන්න බෑ. ඉතින් අපි මුලින්ම තීරණය කරන්න ඕනේ ඔයාට යන්න පුළුවන් කැපැසිටි එක.
මේ ශේෂත්‍රයේ ඉහළම පෙළේ ඉන්න අපි ගත්තොත් එම බියුටිෂියන්ස්ලා ඉන්නවා වෙඩින් වෙන්ඩර්ස්ලා කියන කාරණා ඇතුළේ ගත්තොත් එහෙම ගොඩක් ඉහළ ශේෂ්ත්‍රයේ ඉහළ මුදලකින් තමන්ගේ නම හදාගත්තු පිරිස ඉන්නවා. ඉතින් ඒ වගේ කට්ටකට යොමු වෙන්න පුළුවන් හැකියාවක් බජට් එකක් තමන්ගේ අතේ තියෙනවා. එහෙම නැත්තම් තමන්ට සාමාන්‍ය මට්ටමින් යන්න පුළුවන්. ප්‍රමාණයේ විදිහටද තමන්ගේ අතේ බජට් එක තියෙන්නේ. එහෙම නැත්තම් කිසිම අවීරයකින් තොරව තමන්ට මේ තමන්ගේ විවාහය වෙනුවෙන් බජට් එක වියදම් කරන්න පුළුවන්ද කියන දේ පිළිබඳව තමන් මුලින් හිතන්න ඕනේ. It's better than ever. Wow. Oh wow wow wow. It's got a real good style. Oh wow wow wow. Yeah, it's getting wild. Oh wow wow wow. Gotta have. ඉන්දියන් බ්‍රයිඩ් කෙනෙක් සාමාන්‍යයෙන් අහන තව දෙයක් තමයි ජුවල්රි ගැන. හුඟක් වෙලාවට මං කියන්නේ ඉයරින්ග්ස් දෙකක් විතරක් දාන්න. එතකොට එයාගේ ගෝල්ඩ් ජුවල්රි ඒගොල්ලන් වෙඩින් එකටම හදනවා ගෝල්ඩ් ජුවල්රි. ඉතින් ඒ ගෝල්ඩ් ජුවල්රි අපිට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට කර මං හුඟක් වෙලාවට හිස්වට තියන්නේ. මොකද අපේ සාරි ජැකට් එක ඩීප් කට් එකක් එක්ක ලස්සන සාරි ජැකට් එකක් අපි අඳිනවා නම් අපි ජුවල්රි ගොඩාක් පුරව ගත්තොත් ඒ සාරි ජැකට් එකේ ලස්සන අපිට පේන්නේ නැති වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි බ්‍රයිඩ්ගේ ලස්සනත් පේන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ ජුවල්රි සම්බන්ධව මම ඒගොල්ලන්ව ඇඩ්වයිස් කරනවා. ඒත් එක්කම බොකේ එක මොන වගේ බොකේ එකක්ද කියලා. බොකේ එක අපි තීරණය කරන්නේ අන්තිමට. අපේ ට්‍රයල් එක දවසේදී තමයි අපි බොකේ එක තීරණය කරන්නේ. ඉතින් එතකොට මොකද ඒ වෙනකොට මම එයාගේ සාරිය මොකද්ද, එයාගේ ජැකට් එක මොකද්ද, ඒ ඔක්කොම දැකලා ඉවරයි. ජැකට් එකේ ස්ටයිල් එක මොකද්ද කියන එක. ඉතින් ඒ අනුව තමයි මම එයාට කියන්නේ අපි මේ වගේ බොකේ එකකට යන්. එතනදිත් බ්‍රයිඩුයි මමයි කතා වෙලා අපි දෙන්නගේ කැමැත්ත අනුව තමයි අපි ඒකත් තීරණය කරන්නේ. එතකොට හෙයා ස්ටයිල් එක මොකද්ද? ට්‍රයල් එකේදී මම හෙයා ස්ටයිල් එකක් දාලා පෙන්නනවා. ඩිෆරන්ට් හෙයා ස්ටයිල්ස් දානවා. දාලා එයාට ගැළපෙන හරි දේ අපි තෝරගන්නවා. ඒ හෙයා ස්ටයිල් එකට හරියන විදිහට තමයි අපි ඔළුවට ගහන මල් හෙඩ් ඩ්‍රෙස් ඔක්කොම තීරණය කරන්නේ. ඉතින් ට්‍රයල් එකේදී තමයි ඒ හැම දෙයක්ම අපි තීරණය කරන්නේ. கண்கள் பார்த்தேன் கவியானே இன்னும் பார்த்தால் எங்கே போவேன் உன்னாலே கம்பன் தாண்டுவேன் உன் இதழ் மேலே எழுதுவேன். අපි කතා කරොත් ආර්ය සිංහල සූට් එක ගැන මේ වර්ග දෙක තමයි අපි ගොඩක් වෙලාවට නිර්මාණය කරන්න විශේෂම අපේ ආයතනයෙන් කෙරෙන ආර්ය සිංහල සූට් එකේ එක එක විදියට දැන් කෙරෙනවා. මොකද පරණ විදියට ගියොත් බොඩි කොට ස්වරූපයක් ගන්නවා. කියන්නේ නිර්මාණය පොඩක් අඩුවෙන් යනවා, උසට නැහැ. එතකොට මේ ඒකත් අපි දේහ ලක්ෂණයට අනුව තමයි කරන්නේ. කොයි වෙලාවකවත් ඔහු උස අඩු කෙනෙක් නම් ඔහුට දිග ටොප් එක දාලා එහෙම නැෂනල් එක නිර්මාණය කරන්නේ නැහැ. ඉතින් ඒක ඔහුත් එක්ක කතා කරලා ඔවුන්ට අපි ෆිට ඕන් කරලා මුලින් අපි ළඟ තියෙන මහලා නිම කරලා තියෙන ඒවා ෆිට ඕන් කරලා ඔහුගේ අදහස අරගෙන එතකොට එයාලගේ සාරි වල ෆැබ්‍රික් වල කලර්ස් ගෙනල්ලා ඒ ෆැබ්‍රික් ගෙනල්ලා ඒවත් එක්ක කතා බහ කරලා තමයි ඒව නිර්මාණය කරන්නේ. ගොඩක් අය ඒගොල්ලොන් කලර් එකක් හිතාගෙන ඒගොල්ලොන්ගේ හැමේ වර්ණය ගැන සලකන්නේ නැතුව කලර් එකක් හිතාගෙන අපි ළඟට එනවා. ඉතින් අපි ඒ වෙලාවට ඒගොල්ලෝ ටික කතා කරන්නේ ඔයාගේ හැමේ වර්ණයට මේ වර්ණය ගැලපෙන්නේ නැහැ සහ එයාගේ ගෲප් එකට ඒගොල්ලොන්ගේ දෙවෙනි මනමාලියන්ට එයාලට ඒ සහ මනමාලියගේ කලර් එක ගොඩක් වෙලාට මනාලියගේ කලර් එක ඇයට ගැලපෙන විදියට තෝරාගත්තට සමහර මනාලයා ඊට ඩාර්ක් කෙනෙක් වුණොත් එයාට ඒ අර වර්ණයට ගැලපෙන එක තෝරන්න අමාරුයි. ඉතින් මම ගොඩක් වෙලාට ඒගොල්ලොත් එක්ක කතා කරනවා. කතා කරලා එයාලට කියන්නේ මෙහෙම කරමු මේ විදියටයි ඔයාලට මැච් කරන්නේ. ඒතර ෆැබ්‍රික් වර්ග ඉතාමත් මිලින් අධික ෆැබ්‍රික් පවා අපි ළඟ තියෙනවා. ඉතාලිය වගේ හොඳ රටවල් වලින් ගෙන්නන ෆැබ්‍රික් වර්ග වලින් තමයි අපි මේ ෆුල් සූට් නිර්මාණය කරන්නේ. එතකොට ඇතට මිලින් අධික ෆැබ්‍රික් වර්ග තියෙනවා. ජෙට් බ්ලැක් වගේ එහෙම කිව්වොත් ෆැබ්‍රික් කීපයක් තියෙනවා. ඉතින් ඒවා එයාලට අපි පෙන්නනවා හැම එකම සාම්පල් දීලා එයාලගේ හැමේ වර්ණයට මැච් කරලා මෙයාලට දැනුවත් කරනවා. මේක ඒ නිසා තමයි මම මේක කියන්නේ මේ වෙලාවේ අපි විවාහ මංගල්‍යයක් කරන්න බලාපොරොත්තු වෙනකොට විශේෂයෙන්ම අපි කල්පනාකාරී වෙන්න ඕනේ මනාල යෝලගේ ඇඳුම් නිර්මාණ ගැන. මනාලියගේ එක වගේම මනාලයාගේ ඇඳුම් නිර්මාණය ගැන ගොඩක් අය සැලකිලිමත් නැහැ. ඒ කියන්නේ හේතුව ඔහු ඒ ගැන ගොඩක් මේ
හිතන්නේ නැති එකක් අපි දකිනවා. නමුත් ඒක තමයි ඇත්ත විශේෂයම. ඔවුන්ගේ පෞරුෂය පෙන්눔 කරන්න පුළුවන් ලස්සන නිර්මාණයක් කරන්න නම් ඒක ඇත්තටම ඔහුටම නිම කරන්නට ඕනි. ඔහුගේ මෙෂර්මන්ට් වලටම නිම කරන්නට ඕනි. එතකොට තමයි ඔහුගේ පෞරුෂය තව තවත් අපිට උපනන්වන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම වෙඩින් එකකට සහභාගි වෙන ගොඩක් දෙනා වෙඩින් කේක් පීස් එකක් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වෙඩින් කේක් පීසස් රන්රෝ ආයතනය සාදන්නේ ඉතාම විශ්වාසනීයව හොඳම අමුද්‍රව්‍ය යොදාගෙන ප්‍රමිතියෙන් යුතු අමුද්‍රව්‍ය යොදාගෙන විශ්වාසනීයව ඔයගලන්ට වෙඩින් කේක් පීසස් අපි හදනවා. මේක ඇත්තටම ඉස්සර වෙඩින් කේක් පීසස් සාමාන්‍යයෙන් මාසයක් දෙකක් වගේ දිගු කාලීනව ඒක කපලා තියලා බේක් කරලා එහෙම තමයි ඒ process එක ගියේ. නමුත් දැන් සතියක් දෙකක් වගේ ඉතා සුළු කාලයක් ඇතුළත මේ වෙඩින් කේක් පීසස් අපි හදනවා. ඒ වගේ මේ වගේ දැන් ඒක ගොඩක් වෙනස් රසයත් වෙනස් වෙලා තියෙන්නේ. ඉස්සර රටේදී පාවිච්චි කරා. නමුත් දැන් ඒවා අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ නැහැ. පළතුරු කෑලි තාමත් සාමාන්‍යයෙන් විශාල කෑලි විදියට කපලා ඒකට ඒ අවශ්‍ය කරන අමුද්‍රව්‍ය, ඒ කියන්නේ එසන්ස් භාවිතය අවශ්‍ය කරන ආමන්ඩ් එසන්ස්, රෝස් එසන්ස් ඇරුණාම අනිත් හැමදේම අපි ඒ අවශ්‍ය අමුද්‍රව්‍යෙම තමයි පාවිච්චි කරන්නේ. බ්‍රැන්ඩි ඒ වගේ ඒවා එසන්ස් නැතුව අපි ඒවා ඒ ආකාරයෙන්ම පාවිච්චි කරනවා. ඒ වගේම කජු පේස්ට් එකක් උඩින් දාලා ඒකේ ඉතාමත් ප්‍රණීත රසයකින් යුතුව ඒ නාමුත්තන්ට පිළිගන්නන්න රන්රෝ කේක්ස් ආයතනයෙන් උගලන්ට වෙඩින් කේක් පීසස් ඇනෝම් කරන්න පුළුවන්. ඒ වගේම විශේෂ දෙයක් තියෙනවා. තව ඒ වෙඩින් කේක් පීස් එක ඔයිල් පේපර් එකකින්, ග්ලිටර් පේපර් එකකින් සහ සෙලෝෆේන් එක කියන තුනකින්ම ආවරණය වෙලා ඉතාමත් සම්පූර්ණ වෙච්ච කේක් කෑල්ලක් තමයි හම්බ වෙන්නේ. ඉතින් ඒකට අද කාලේ තියෙන ආර්ථිකමය තත්ත්වයට එක සමහරක් වෙලාවට වෙඩින් බොක්සස් නැතුව හෝ මේ ඔයගලන්ට අමුත්තන්ට පිළිගන්වෙන්න හැකියාවක් තියෙනවා. I take one look at you, you're taking me out of the ordinary. I want you laying me down to the dead and buried. On the edge of your knife, staying drunk on the ride. The angels up in the clouds are jealous knowing we found something so wild from the ordinary. You got me kissing the ground from the sanctuary. Shadow me with your touch, oh Lord, return me to dust. The angels up in the clouds are jealous knowing we found hopeless hallelujah. I'll show you what's next. Yeah, I'm on my way. Yeah, keeping it fresh. Look like it's on display. It's a new cool, new look. It's better than විවාහ සැලසුම් කරන ශිල්පියෙක් එක්ක මුලින්ම කතා කර යුතු කාරණාව තමයි මට තියෙන බජට් එක මේක. මේ බජට් එක ඇතුළේදී මං කාවද තෝරගන්නේ, මම මොන බියුටිෂියන් ගාවටද යන්නේ, මම මොන ෆ්ලෝරිස් ගාවටද යන්නේ, එතකොට මම මොන හොටෙල් එකටද යන්නේ කියන කාරණාව තීරණය කරන්න ඕනේ අනිවාර්යෙන්ම තමන්ගේ බජට් එක ඇතුළේ. සමහරක් වෙලාවට ලොකු හීන තියෙන්න පුළුවන්. හැබැයි පුංචි බජට් එකක් අතේ තියාගන්න. ඉතින් අන්න ඒ නිසා මේ වෙලාවේ යථාර්ථයෙන් තේරුම් ගන්න ඕන දෙයක් තමයි ඕනම කපල් එකක් තමන්ගේ අතේ තියෙන බජට් එකට තමන් තෝරගත යුත්තේ මොන වෙන්නවද. එතනින් එහාට සාමාන්‍යයෙන් දිගින් දිගටම ප්ලෑන් කරන්න ඕන කාරණාව තමයි තමන්ට ගැළපෙනම වෙන්නව තෝරගන්නේ. වෙඩින් ප්ලෑනර් කෙනෙක්ට කවදාවත් බ්‍රයිඩ් කෙනෙක්ව අන්දන තමන්ගේ බ්‍රයිඩ් තමන්ගේ ජීවිතයේ ලස්සනම කරන බියුටිෂියන්ව තෝරලා දෙන්න බෑ. ඒක තමයි ප්‍රධානම කාරණාව. මොකද අපි ගත්තොත් එimhe කාන්තාවන්ට එක එක විදිහට තමයි තමන්ගේ මූණට ගැළපෙන මේකප් එක තීරණය වෙන්නේ. එතකොට අපිට මේ බියුටිෂියන් වලට හොඳයි, මේ බියුටිෂියන් මොනවද, මෙයා තමයි හොඳම වාගේ මූණට කියලා අපිට කවදාවත් තීරණයකට එළඹිලා යන්න බෑ. හැබැයි වෙඩින් ප්ලෑනර්ත් එක්ක කතා කරන්න පුළුවන්. මේ බියුටිෂියන්ගේ තත්ත්වය කොහොමද, මෙයා කුමන විදියෙන් හොඳයිද, මෙයා තමයි මට ගැළපෙන්නේ, මම මෙයාට ආසයි, හැබැයි මෙයාගේ මේකප් එක මට try කරලා බලන්න ඕන.
අවසානයේදී නොය ආකාරයෙන් කිහිප දෙනෙක් අතරේ දෝලනය වෙලා තමයි වෙඩින් එකට ඔයාටම හරියන බියුටිෂියන තෝරගන්න. ණය වෙන්නේ නැතුව කොහොමද ඔබගේ අතේ තියෙන මුද්දරට හරි විදිහට හරි වෙන්නව තෝරගෙන ඔබගේ විවාහය සැලසුම් කරන්න කියන කාරණාව පිළිබඳව යම්කිසි අදහසක් ඔබට ලැබෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඉදිරියේදීත් මේ පිළිබඳව අපි දිගින් දිගටම කතා කරන්න සූදානමින් ඉන්නවා මේ යුවතිපති වැඩසටහන තුලින්. के दो कदम चौखट के बाहर क्या गए तेरी कुड़माई के दिन आ गए हाय बन्नो परदेसिया के देश के चौबारे तुझको भा गए तेरी कुड़माई के दिन आ गए. විශේෂයෙන් කතා කරන්න ඕන බ්‍රයිඩ්ස් මේඩ්ස් ගැනත්. ඉතින් ඉන්දියන් සාරි එකක් අඳින බ්‍රයිඩ් කෙනෙක් සාමාන්‍යයෙන් බ්‍රයිඩ්ස් මේඩ්ටත් සාරි එකක් අඳින එක තමයි ගොඩක්ම ලස්සන සුදුසු දේ. එහෙම නැතුව සමහරක් අය ඉන්දියන් සාරි එක ඇඳලා බ්‍රයිඩ්ස් මේඩ් ගවුමක් අඳින්නත් පුළුවන්. ඒ වුණාට බ්‍රයිඩ් සාරි එකක් අඳිනවා නම් ඉන්දියන් විදියට බ්‍රයිඩ්ස් මේඩ්ස්ත් සාරි එකක් ඇඳනනම් ගොඩක් ලස්සනයි. එතකොට බ්‍රයිඩ්ස් මේඩ්ස්ලගේ බොකේ ගැන කතා කරොත් එහෙම අපි බ්‍රයිඩ්ගේ බොකේ එක තම අපි ඉස්සලාම තීරණය කරන්නේ. සාමාන්‍යයෙන් ඉන්දියන් බ්‍රයිඩ් කෙනෙක් බොකේ එකක් කියන්නේ පෝසි එකක් වගේ බොකේ එකක් තම හුඟක් වෙලාවට පාවිච්චි කරන්නේ. සමහරක් කට්ටිය කැමති ලොකු බොකේ එකක් අරගෙන යන්න, සමහරක් කට්ටිය කැමති පොඩි පෝසි එකකට. ඉතින් ඒක ඒ බ්‍රයිඩ්ගේ මම නම් තීරණය කරන්නේ ඒ බ්‍රයිඩ්ගේ සයිස් එකේ හැටියට. එයා ගොඩක් ස්මෝල් මේඩ් කෙනෙක් නම් එයා ලොකු බොකේ එකක් ගෙනිච්ච කියලා එතන ලොකු නොගැලපීමක් තියෙන්නේ. ඉතින් ඒ බ්‍රයිඩල් බොකේ එක අපි තීරණය කරාට පස්සේ අපි බ්‍රයිඩ්ස් මේඩ්ස්ගේ කලර්ස් අනුව ඒගොල්ලන්ගේ බොකේ එක කොහොමද ලස්සනට බ්‍රයිඩ්ගේ බොකේ එකත් එක්ක බ්ලෙන්ඩ් වෙලා යන්නේ කියන එක අපි ගොඩක් හිතන්න ඕනේ. එතනදී කලර්ස් ගැන අපි ගොඩක් හිතන්න ඕනේ. ඒ වගේම බ්‍රයිඩ්ස් මේඩ්ස්ගේ සාරි ගත්තත් ගොඩක් වෙලාවට දැන් ගොඩක් අපිට බ්‍රයිඩ්ස් මේඩ්ස්ලට ගොඩක් ෆැෂන් එකතු කරන්න පුළුවන්. අර ඉස්සර වගේ එකම විදියකට සාරිය ඇඳලා එක විදියකට ජැකට් එක එහෙම නෙමෙයි. අපිට පුළුවන් බ්‍රයිඩ්ස් මේඩ්ස්ගේ ජැකට් එක printed ජැකට් එකක් යන්න පුළුවන්. ඒත් එක්කම සාරි එක ප්ලේන් සාරි එකක් යන්න පුළුවන්. තව අපි දකිනවා බ්‍රයිඩ්ස් මේඩ්ස්ලා එකම විදියට අඳින්නෙත් නැහැ. එයාලත් ගොඩක් වෙනස් විදියට අඳිනවා. ඒ කියන්නේ ඒගොල්ලන් අඳින කලර්ස් උත් එක ෂේඩ්ස් වලට යනවා. බ්‍රයිඩ්ස් මේඩ්ස් ගොඩක් ඉන්නවා නම් ඒ වගේ ෂේඩ්ස් වලට යනවා. ඒත් එක්කම ඒගොල්ලන්ගේ මේකප් එකයි හෙයා එකයි. ඒකත් අපි ඉස්සර වගේ හැමෝටම එකම හෙයා ස්ටයිල් එක දාන්නේ නැහැ. අපිට පුළුවන් ඒ බ්‍රයිඩ්ස් මේඩ්ගේ හැඩරුව අනුව එයා කෙට්ටු කෙනෙක්ද, එයා මහත කෙනෙක්ද, එයාගේ ෆේස් එකේ ෂේප් එක මොනවාද, ඒ ෂේප් එකට ගැලපෙන විදිහට අපිට ඩිෆරන්ට් හෙයා ස්ටයිල්ස් යන්නත් පුළුවන්. ඒවත් හරි ෆැෂනබල්, හරි ලස්සනයි. ඉතින් ඉස්සරහට බ්‍රයිඩ් කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක් ලස්සනට තමුන්ගේ බ්‍රයිඩ් එක කරගන්න ඕනේ නම් මං ගාවට එන්න පුළුවන්. මගේ ඉන්ස්ටාග්‍රෑම් පේජ් එක ඉනෝකා බ්‍රයිඩල්. එතකොට මගේ සලෝන් එක තියෙන්නේ නාරහැම්පිට. ඉතින් ඕන කෙනෙක්ට මට කතා කරන්න පුළුවන්. කතා කරලා තමුන්ගේ බ්‍රයිඩල් එක ලස්සන කරගන්න ඒ විශේෂ දවසේ ලස්සන බ්‍රයිඩ් කෙනෙක් වෙන්න තියෙන සිහිනේ සබෑ කරගන්න පුළුවන්. Took a picture the night we met, while the light turned to night in the fall. Caught off guard by your silhouette, night that I won't forget, wanna remember it all. හොඳ නිර්මාණයක් කරගන්නට අවශ්‍ය නම් ඇත්තටම මේක නරඹන ප්‍රේක්ෂකයන්ට කියන්නේ හොඳ නිර්මාණයක් කරගන්න අවශ්‍ය නම් එන්න අපි ළඟට රංජිත් කස්සම් ටේලර්ස් මාලබේ තමයි අපේ ආයතන පිහිටා තිබෙන්නේ.
එතකොට අපිට සමහරක්විට මාස 3ක් විතරට කලින් තමයි ගොඩාක් අය මේ ඇනුම් බාර දෙන්නේ. නමුත් අපි විදේශගත වෙලා ඉන්න අයට ගොඩක් වෙලාවට කරනවා. ඉතින් සතියෙන් වගේත් කරලා දෙන අවස්ථාවල් තියෙනවා. උන්ට පහසු විදියට. සමහරක් වෙලාවට උන් ලංකාවට පැමිණෙන්නේ සතියක් වගේ තියලා. ඒතර අපි බිහි ඉඳලා මෙෂර්මන්ට් අරගන්නවා වීඩියෝ මාධ්‍ය හරහා. ඒ අරගෙන එයාලගේ මෙෂර්මන්ට් වලට අපි පිටෝන් එක හදලා තියලා එයාලා ආවට පස්සේ තමයි අන්තිම නිර්මාණය කරන්නේ. පහසු විදියට අපිත් එක්ක වැඩ කරන්න පුළුවන්. ලස්සන නිර්මාණයක් කරන්න ඕනම වෙලාවක අපි කතා බහ කරන්නට ඕනේ. සතියක් තියලා මාසයක් තියලා වුණත් අපි එක්ක සම්බන්ධ වෙලා මේ නිර්මාණය කරගන්නට ඕන වෙලාවක ඕනම කෙනෙකුට පුළුවන්. අපි තවත් බ්‍රාන්ච් එකක් තියෙනවා තලවතුගොඩ. මාළඹේ සහ තලවතුගොඩ තමයි මේ අපේ ආයතන දෙක පිහිටලා තියෙන්නේ. ඕනම කෙනෙකුට අවස්ථාව තියෙනවා අපි එක්ක සම්බන්ධ වෙලා වැඩ කරගෙන යන්න. मिला है तू मुझे जब से मैं कैद हूँ तेरे भी प्यार में तब से අලුත් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. එකම දවසේ going away change එකකින් හෝම් කමින් එකකට සරිලන විදියට ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ඩ්‍රෙස් එක මාරු කරනවා ගොඩක් වෙලාවට කපල්ස්. එහෙම වෙලාවට අපි going away change එක වෙලාවේදී ෆන්ක්ෂන් එක අතරමැද ගිහිලා සර්ප්‍රයිස් එකක් විදියට ඒගොල්ලන්ට ඒ going away change එකේ ඩ්‍රෙස් එකට මැච් වෙන විදියට ඒගොල්ලන්ගේ අපි අයිසින් මල් පාවිච්චි කරලා කේක් එක ඒ තීම් එකට හදනවා. එතකොට ඒක ඒ ෆන්ක්ෂන් එකටත් අලුත් නව ඇරඹුමක් විදිහට ඒක අලුත් දෙයක් වෙනවා එකතු වෙනවා ඒගොල්ලන්ගේ ෆන්ක්ෂන් එකට. තීම් කලර්ස් ගැන කතා කරොත් ගොඩක් වෙලාවට කපල් එකක් මංගාවට එන්නේ ඒගොල්ලන් මෙන්න මේ තීම් එකට තමයි. ෆෙයාරි තීම් එක එතකොට කේක් ඒගොල්ලන්ගේ තීම් කලර්ස් එහෙම නැත්නම් තීම්ස් අනුව තමයි ඒගොල්ලෝ කේක් ස්ට්‍රක්චර් එක ඩිසයිඩ් කරන්නේ. ගොඩක් වෙලාවට ඒගොල්ලන්ගේ බ්‍රයිඩ්ස්මේඩ්ස් කලර්ස් එක්ක තීම් කලර් එක මැච් කරලා කේක් එකටත් ඒ ටච් එක දෙන්න කියලා ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. සමහරක් වෙලාවට බ්‍රයිඩ්ස්ලා කියනවා බ්‍රයිඩ්ගේ කලර් එකට බ්‍රයිඩ්ගේ ඩ්‍රෙස් එකේ කලර් එකට ඒගොල්ලන්ගේ කේක් ස්ට්‍රක්චර් එක මැච් කරන්න කියලා. දැන් අලුත් ට්‍රෙන්ඩ් එකක් යනවා. ඒගොල්ලන්ගේ තීම් කලර්ස් white, silver ඒ වගේ normal colours වලින් ගිහිල්ලා කේක් ස්ට්‍රක්චර් එකේ ෆ්ලවර්ස් පැස්ටල් කලර්ස් වලින් ඒගොල්ලෝ පාවිච්චි කරන්න කැමති වෙනවා. එතකොට ඒකදී එතන ඒ කේක් ස්ට්‍රක්චර් එක කැපිලා පේනවා. මොකද ඒ තීම් කලර් එකට කිසිම විදිහකින් සම්බන්ධයක් නැති කලර්ස් වලින් තමයි අපි ඒකේ මල් පාවිච්චි කරන නිසා. තීම්ස් වලින් යද්දිත් අපි උපදෙස් දෙනවා ඒගොල්ලන්ට ඒක කොයි විදිහටද බැලන්ස් කරලා මැච් කරගන්න ඕනි කියලා කේක් එකත් එක්ක. අප ආයතනය දෙල්කඳ තමයි පිහිටා තියෙන්නේ. මාව WhatsApp මාර්ගයෙන් Facebook, Instagram වලින් සහ TikTok වලින් ඔයගලන්ට අපි හා සම්බන්ධ වන්න පුළුවන්. Nothing other than you're my girl, what a cool